හලෝ ඔගොල්ලෝ හැමෝම මගේ චැටන්චිය YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයා කියන දේ අහන්නේ නැති, ඔයා කියන හැම දෙයකටම බෑ කියන, තමන්ගේ මතයටම වැඩ කරන පුංචි චණ්ඩියෙක් ඔයගොල්ලෝ ගෙදරත් ඉන්නවද? අපි හැමෝම මේ වගේ දරුවන්ට කියන්නේ හිතුවක්කාර ළමයි කියලා. හැබැයි ඔයා දන්නවද ඒ හිතුවක්කාරකම ඇතුලේ හැංගිච්ච දක්ෂතාවයක් තියෙනවා කියලා? අපි කැමති දරුවෝ කීකරු වෙනවට. හැබැයි සමහර දරුවෝ ඉන්නවා හැම කන්න කිව්වොත් බෑ කියනවා, අඳින්න දෙන ඇඳුම නෙමෙයි අඳින්නේ, පාරේ යනකොට මොනවා හරි දැක්කොත් ඒක ඉල්ලලා අඬලා කෑ ගහනවා. මේ වෙලාවට ඔයාට කේන්තියක් සහ ලැජ්ජාවක් එනවා නේද? අපි දැන් කතා කරමු හිතුවක්කාරකම පිටුපස ඇති මනෝවිද්‍යාත්මක හේතු කිහිපයක්. පළවෙනි හේතුව තමයි ස්වයං අනන්‍යතාවය ගොඩනගා ගැනීම. වයස අවුරුදු 2ත් 5ත් අතර දරුවන් හිතනවා ඔවුන් අම්මගෙන් සහ තාත්තගෙන් වෙන් වුණ වෙනම පුද්ගලයෙක් කියලා. ඔවුන්ට ඔවුන්ගේම කැමැත්තක් සහ අදහස් තියෙනවා කියලා ඔවුන් පෙන්වීමට උත්සාහ කරනවා. දෙමාපියෝ එපා කියන හැමදේම කරන්නේ ඔයාව රිද්දන්න නෙවෙයි, එයාට පුළුවන් කියලා ලෝකෙට පෙන්වන්න. දෙවැනි හේතුව තමයි මොළයේ වර්ධනය. දරුවන්ගේ මොළයේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන ඒ තීරණ ගන්න හා හැඟීම් පාලනය කරන කොටස තාමත් සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැහැ. ඔවුන්ට යමක් අවශ්‍ය වුණහම ඒක තදින්ම ඕන වෙන්නේ ඒ නිසයි. බලාපොරොත්තු සුන් වූ විට, ඒ කියන්නේ ෆ්‍රස්ට්‍රේට් වුණහම ඒගොල්ලෝ ඒක පාලනය කරගන්න දන්නේ නැහැ. වැඩිහිටියන් වන අපිට තියෙන ඉවසීම තාම පුංචි දරුවන්ට නැත්තේ ඔවුන්ගේ ඒ මොලේ කොටස තාම සම්පූර්ණයෙන්ම වර්ධනය ඉවර වෙලා නැති නිසයි. තුන්වෙනි හේතුව තමයි සීමාව පරීක්ෂා කිරීමට. දරුවන් හිතාමතාම නීති කඩනවා. මම මේක කරොත් අම්මා මොනවා කරයිද කියන කුතුහලය මත. එයින් ඔවුන් කරන්නේ ලෝකයේ සීමාව කොතනද තියෙන්නේ කියලා අඳුරගන්න එක. හතරවෙනි හේතුව තමයි sannivedana අපහසුතා. තමන්ගේ හිතේ තියෙන ලොකු හැඟීම් කියාගන්න බැරි වුණාම දරුවෝ ඒක පෙන්වන්නේ තමන්ගේ හැසිරීමෙන්. බඩගින්න, නිදිමත, මහන්සිය වැනි දේවල් දරුවන්ට කියාගන්න බැරි වුණාම ඔවුන් ඒක කරලා පෙන්වන්නේ ක්‍රියාවෙන්. ඒක නිසාම දරුවන් හිතුවක්කාර විදිහට හැසිරෙනවා. පස්වෙනි කාරණාව තමයි ඥානමය බලපෑම සහ පෞරුෂත්වය. සමහර දරුවන් උපතින්ම ඊටම ශක්තිමත් පෞරුෂයකින් උපදිනවා. ඔවුන් දෙයක් අනිත් අය කියනවාට වඩා අත්හදා බලන්න කැමතියි. ඔවුන් ඕනම දෙයක් අත්හදා බලන්න කැමතියි. අනුන් කියන දේට වඩා තමන්ගේම අත්දැකීම් වලින් ඉගෙන ගන්න තමයි ඔවුන් කැමති. මේ වගේ දරුවෝ අනාගතයේදී කාටවත් යටත් නොවන දක්ෂ ව්‍යවසායකයෝ හෝ නායකයෝ වෙන්න පුළුවන්. හිතුවක්කාර දරුවන් බලහත්කාරයෙන් යටපත් කරගන්න හැදුවොත් වෙන්නේ එක්කෝ ඔවුන් බියගුල්ලන් වෙන එක. නැත්නම් දරුවා හොරෙන් වැරදි කරන පුද්ගලයෙක් වෙනවා. ඒ වෙනුවට මේ ශක්තිමත් පෞරුෂය නිවැරදි ආකාරයට යොමු කරන්න දෙමාපියෝ වශයෙන් ඔයගොල්ලෝ වග බලා ගන්න ඕනි. අපි දැන් කතා කරමු හිතුවක්කාර දරුවන් පාලනය කිරීමට සරල ප්‍රායෝගික ක්‍රම කිහිපයක්. පළවෙනි ක්‍රමය තමයි විකල්ප ලබා දීම. දරුවෙකුට මේක කරන්න කියලා අණ වෙනුවට යම්කිසි තෝරා ගැනීමක් දුන්නොත් ඔවුන්ගේ හිතුවක්කාරකම අඩු වෙනවා. දරුවෙක්ට මේක කරන්න කියලා අණ වෙනුවට ඔවුන්ට තෝරා ගැනීමක් දුන්නොත් ඔවුන්ගේ ස්වාධීනත්වය රැකෙනවා. උදාහරණයක් විදිහට දැන් කන්න එන්න කියලා කියනවට වඩා ඔයා දැන් කන්න කැමති නිල් පාට පිඟානේද එහෙමත් නැත්නම් රතු පාට පිඟානේද කියලා ඔවුන්ට තෝරා ගැනීමක් කරන්න දෙන එක. එතකොට දරුවට දැනෙන්නේ Tamanටත් තීරණ ගන්න අයිතියක් තියෙනවා කියලා. එතකොට රණ්ඩු වෙන්නේ නැතුව එයා බත් කන්න එයි. දෙවැනි ක්‍රමය තමයි කෙටි හා පැහැදිලි නීති. දරුවන්ට ඕනවට වඩා දීර්ඝ දේවල් තේරෙන්නේ නැහැ. ඔවුන් එතකොට ඒක අහන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට ඔයා සෙල්ලම් බඩු හැමතැනම දාලා මට ඕවා අහුලන්න බෑ. මට ඒවා කරන්න බෑ දැම්ම කියනවා වෙනුවට කෙටි වාක්‍යකින් හෝ එක වචනකින් ඔවුන්ට ඒක කියන්න. සෙල්ලම් බඩු අස් කරමුද වගේ කෙටි වාක්‍යයක් ඔයාලට කියන්න පුළුවන්.
දරුවන් කෙටියෙන් කරුණාවෙන් ආදරයෙන් කියනකොට ඕනම දෙයක් පිළිගන්නවා. තුන්වෙනි ක්‍රමය තමයි ඔව් කියන්න. අපි නිතරම දරුවන්ට එපා බෑ කරන්න එපා වගේ ඍණාත්මක සිතුවිලි ඔළුවට දානවා. එතකොට දරුවා කරන්නේ අපිට ඒ වාක්‍ය කියන එක. උදාහරණයක් විදිහට දැන් සෙල්ලම් කරන්න එපා පාඩම් කරන්න කියනව වෙනුවට ඔයා පාඩම් කරලා ඉවරුන ගමන් අපිට සෙල්ලම් කරන්න පුළුවන් කියලා ඕන්ට කියන්න. අපි දරුවාට ඔව් කියන ක්‍රමය පුරුදු කරොත් ඕන් අපිට නැහැ කියන දේ කියන එක අඩු වෙනවා. හතරවෙනි ක්‍රමය තමයි කාලය ලබා දීම. දරුවෙක් සෙල්ලම් කර කර ඉන්නකොට දැන් නාන්න එන්න වගේ දෙයක් කිව්වොත් එහෙම දරුවා එකපාරටම ඒකට විරුද්ධ වෙනවා. ඔයාට පුළුවන් විනාඩි 5කට කලින් ඒක මතක් කරන්න. උදාහරණයක් විදිහට තව විනාඩි 5කින් අපි නාමු නේද කියලා අහන්න පුළුවන්. දරුවෙකුට එක වැඩක ඉඳන් තව වැඩකට අවධානය යොමු කරන්න ඔයා මානසිකව සූදානම් වීමට ඔවුන්ට කාලයක් ලබා දෙන්න. ඒ ක්‍රමය මගින් ඔයාගේ දරුවා මුරණ්ඩු වෙන එක අඩු කරගන්න පුළුවන්. පස්වෙනි ක්‍රමය තමයි ප්‍රතිඵල අත්විඳීමට කාලය ලබා දීම. සමහර වෙලාවට ඔයාගේ දරුවා හිතුවක්කාරකමක් හෝ මුරණ්ඩුකමක් කරාම ඔයාට වෙන්නේ තරහ යන එක. එතකොට ඔයා කරන්නේ දරුවට බනින එක. සමහර වෙලාවට බනිනවට වඩා ඔවුන්ගේ හිතුවක්කාරකමේ ප්‍රතිඵලය ඔවුන්ට අත්විඳීමට ඉඩ දීමෙන් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගොඩක් සාර්ථකයි. උදාහරණයක් විදිහට දරුවා කෑම කන්න බැහැ කියලා මුරණ්ඩු වෙනවා නම් ඔවුන්ට බලෙන් කෑම කවන්න යන්න එපා. හරි. බඩගිනි නැත්තම් මුකුත් කන්න එපා. හැබැයි ඒ වෙලාව වෙනකන් ඔයාලට මුකුත් ලැබෙන්නේ නැහැ කියලා දරුවට ආදරෙන් කියන්න. බඩගිනි වුණාම එයාට කෑමේ අගය තේරෙයි. මේක දඬුවමක් නෙමෙයි ජීවිතය ගැන උගන්වන පාඩමක්. 6වෙනි ක්‍රමය තමයි ප්‍රශංසා කිරීම. ඔයාගේ දරුවා එකපාරක් හරි ඔයා කියන දේ අහලා මුරණ්ඩු නොවි හිටියොත් ඔයා ඒක ප්‍රශංසා කරන්න පුරුදු වෙන්න. මුරණ්ඩු දරුවෙක් කියන්නේ Tamanටම කියලා හොඳ ශක්තිමත් මතකයක් තියෙන පුද්ගලයෙක්. අපි කරන්න ඕනේ ඒ පෞරුෂය බිඳලා දාන එක නෙමෙයි. ඒ ශක්තිය නිවැරදි මාර්ගයක් කරා මෙහෙයවන එකයි. අද අකීකරුවෙක් කියලා හිතන දරුවා හෙට ශක්තිමත් නායකයෙක් වෙන්න පුළුවන්. ඔයා දෙමාපියෝ වශයෙන් ඔයාගේ දරුවව තේරුම් අරන් ජීවත් වෙන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට උදව්වක් වුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ Chat and Cheer YouTube channel එක subscribe කරන්න.